අරම ඊයේ උදේම දැකපු නිවුස් එකක්. මට නමුත් මේකට වීඩියෝ එකක් ගේන්න වෙලාවක් තිබෙන්නේ නැහැ වැඩත් එක්ක. බට් අපි අද කතා කරමු මේ නිවුස් එක ගැන. මොකද්ද මේ නිවුස් එක? ලංකාවේ දවසකට කාන්තාව ගෑනු අය 15ක් පියවරු පිළිකා වලට ගොදුරු වෙනවලු. ඒ කියන්නේ මගේ වගේම ඔයාගේ අම්මලා, අක්කලා, බිරින්දෑවරු, සහෝදරියෝ. හරිද? දවසකට 15 දිනක ඔයාට පියවරු පිළිකාවක් හැදිලා තියෙනවා කියන අර අසුබ නිවුස් එක අහනවා කියලා අත්දිනයකින් හෙළිලා තියෙනවා. හොයාගෙන තියෙනවා. දැන් ඔන්න ඔක නිවුස් එකක් විදිහට ඇවිත් තියෙනවා. හැබැයි ඇත්ත කතාව පියවරු පිළිකා කියන එකට අපි ගොඩාක් බය වෙන්න ඕනද? පියවරු පිළිකා හැදුනොත් ඒක නිකන් හරියට අර ඩෙත් සෙන්ටෙන්ස් එකක්. එහෙම නැත්නම් මරණ දඬුවමක් ප්‍රකාශයට පත් කරා වගේ දෙයක්ද? නෑ. පියවරු පිළිකා කියන දේ අපිට කල්ති අඳුරගත්තොත් මේ පිළිකා වර්ග ගොඩකට පියවරු පිළිකා වර්ග ගොඩකට අපිට ට්‍රීට් කරන්න පුළුවන් ට්‍රීට් කරන්න ක්‍රම තියෙනවා. ඒක පැතිරෙන එක වළක්වන්න ඔයාගේ ජීවිතේ බේරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ලංකාවේ ගෑනු කට්ටියකින් කියන්නේ ගෑනු කට්ටියට හැදෙන පිළිකාවලින් හරි ඒ පිළිකාවලින් 130ක්ම පියවරු පිළිකා. ඒ කියන්නේ 100කට පිළිකා හැදෙනවා නම් ගෑනු අයගේ ඒ 130ක් පියවරු පිළිකා. මේක තමයි ලංකාවේ ගෑනු අයට හැදෙන සුලභම කැන්සර් ටයිප් එක කැන්සර් වර්ගය කියලා හොයාගෙන තියෙනවා. එතකොට අවාසනාවට තියෙන කාරණේ කියන්නේ මේ පියවරු පිළිකා තියෙන ගෑනු කට්ටිය ගැන කාන්තාවන් ගැන 130ක්ම මේක Tamanට පියවරු පිළිකාවක් තියෙනවා කියලා අඳුරගන්නේ හෝ ඒ පිළිකාවට බෙහෙත් කරගන්න යොමු වෙන්නේ ට්‍රීට් කරන්න යොමු වෙන්නේ මේ කැන්සර් එකේ මේ පිළිකාවේ ලේට් ස්ටේජ් එකේ අවසාන අදියරේදී. එතකොට අපිට ටිකක් මේකට ට්‍රීට් කරන්න අමාරුයි. මේක ඇඟ ඇතුලේ දුවලා වෙන්න පුළුවන්. එතකොට අපිට මේකට ඉක්මනටම ට්‍රීට් කරලා මේ ලෙඩාව කොට දාන්න බෑ. ගොඩාක් වෙලාවට කැන්සර් එක හැදිච්ච කෙනා ලේට් ස්ටේජ් එකේ නම් මේ ට්‍රීට්මන්ට් වලට යන්නේ. ගොඩාක් වෙලාවට ලෙඩාව බේර ගන්න බෑ නැතිව. එතකොට ගෑනු කට්ටියට තමයි මේක බහුලවම හැදෙන්නේ. තාම කලාකරකින් පිරිමි කෙනෙකුට හැදෙන්නේ. පිරිමි අය මේක ගැන දැනුවත් වෙන්න ඕන ගෑනු අය වගේම. මොකද මේකට වැඩිපුරම ගොදුරු වෙන්නේ අපේම අම්මලා. අපේම අම්මලා, අපේම සහෝදරියෝ, අපේම බිරින්දෑවරු, අපේම අක්කලා නංගිලා. එතකොට අපි මේ ගැන හරියට දැනුවත් වෙලා හිටියොත් තමයි අපිටත් අපේ කාන්තාවෝ ආරක්ෂා කරන්න උදව් කරන්න පුළුවන්. එයාලට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ නිසා අපි මේක ගෑනු පිරිමි ભેදයක් නැතුව ඔක්කොම එකට එකතු වෙලා දිනන්න ඕන පිළිකාවක් තුරන් කරගන්න ඕන පිළිකාවක්. ඒක නිසා අපි අද කතා කරමු පියවරු පිළිකාව ගැන. මොකක්ද මේ පියවරු පිළිකාවක් කියලා කියන්නේ? මෙතන මම දානවා මේ ඉස්සරහට උඩ හරි කොහේ හරි තැනක පියරුවක බ්‍රෙස්ට් එක මේ ඇනටොමි එකක් හරි පින්තූරයක් පේනවා ඇති. එතකොට මෙන්න මේ පියරු වල තියෙනවා එක එක පටක වර්ග එක එක සෛල වලින් හැදිච්ච පටක වර්ග. ඔය පටකයක යම්කිසි සෛල ප්‍රමාණයක් පාලනයක් නැතුව අන්කන්ට්‍රෝලබලි ග්‍රෝ වෙන්න පටන් ගන්නවා, වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඕකට තමයි අපි කියන්නේ මේ පියවරු පිළිකාවක් කිය. එතකොට ඔය හැදෙන ගැටිත්තක් වගේ ඉන්නේ ඉස්සෙල්ලම. ඔය හැදෙන ගැටිත්ත එක්කෝ අවට තියෙන පටක වලටත් පැතිරෙනවා. එහෙම නැත්නම් අපේ ලිම්ෆ් නෝඩ්ස් වලට. ඒ කියන්නේ වසා ගැටිත්ත. කුද්දට කියන්නේ පියවරු ඇතුළත් වසා ගැටිත්ත තියෙනවා. වසා ගැටිත්ත ඇතුළට වෙලා මුළු ඇඟ පුරාම ව්‍යාප්ත වෙනවා. ඕක තමයි පියවරු පිළිකාවක් කියලා කියන්නේ. එතකොට මේක මෙන්න මේ රූපේ තියෙන කිරි නිෂ්පාදනය වෙන මධ්‍යස්ථානවල හැදෙන්න පුළුවන්. මේ ඩක්ට් වල හැදෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලොබියුල්ස් කිරි ගබඩා කරලා තියෙන තැන්වල හැදෙන්නත් පුළුවන්. එතකොට පියවරු පිළිකාවක් හැදෙන්න වැඩි අවධානමක් තියෙන කාටද? ඒක අනිවාර්යයෙන්ම ප්‍රධානම කාරණේ ගෑනු කෙනෙකුට. ඕනම ගෑනු කෙනෙකුට පියවරු පිළිකාවක් හැදෙන්න අවධානමක් තියෙනවා. නමුත් ඒ ගෑනුවත් ගෑනු කට්ටිය අතරම සාමාන්‍යයෙන් ෆැමිලි හිස්ටරියක් තියෙන පවුලක. ඒ කියන්නේ ඔයාගේ අම්මට අක්කට සහෝදරියෙකුට කාට හරි වගේ පවුලේ ගෑනු කෙනෙකුට පියවරු පිළිකාවක් හරි ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවක් හරි මොකක් හරි ඒ ආශ්‍රිත පිළිකාවක පිළිකාවක් හැදිලා හරි පවුලේ අයට එහෙම ඉතිහාසයක් තියෙනවා නේද? එහෙම ඉතිහාසයක් තියෙන පවුලක කෙනෙක් නම් ඔයා ගෑනු කෙනෙක් නම් ඔයා ටිකක් වැඩි අවධානයෙන් ඉන්න ඕන. මොකද ඔයාට පියවරු පිළිකාවක් හැදීමේ වැඩි අවධානමක් තියෙනවා අනිත් ගෑනු කට්ටියට වඩා. රයිට්. ඒක පළවෙනි කාට. ඊළඟ තමයි ඊටාම පොඩි වයසේදී වැඩි වියට පත් වෙන ගෑනු ළමයි ඉන්නවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 12 14ට කලින් ඔය අවුරුදු 8 9 දී එහෙම නැත්නම් අවුරුදු 5 6 දී වගේ වයස්වල වැඩි වියට පත් වෙන ඊටාම කලාතුරකින් සමහර ගෑනු ළමයි ඉන්නවා. මේ ගෑනු ළමයින්ටත් ඒවත් නැත්තම් අවුරුදු 45 50 පැනලත් හරි තවදුරටත් මෙන්සස් වෙන මෙන්ස්ට්‍රුවල් සයිකල් එක නතර වෙලා නැති ආර්තවහරණය වෙලා නැති ගෑනු කට්ටියටත් පියවරු පිළිකා හැදීමේ අවධානමක් අනිත් අයට වඩා තියෙනවා. ඒ දෙක. ඊළඟ තමයි බබාලා නැති ඉන්නවනේ බබාලා නැති කාන්තාව කසාද බැඳලා ළමයි හම්බෙලා නැහැ. එතකොට මෙන්න මෙයාලටත් ඊට තමතර අවුරුදු 30 පැන්නට පස්සේ පළවෙනි බබා හම්බෙන අම්මලටත් වැඩිපුර අනිත් ගෑනු කට්ටියට වඩා පියවරු පිළිකා හැදීමේ වැඩි අවධානමක් තියෙනවා. එතකොට ඊට තමතර ඔයාට බබාට ඒ කියන්නේ බබත් එක්ක ගොඩක් වෙලා ඉන්න නැති අම්මා කෙනෙක් නාස. පියවරුවේ තියෙන මේ ස්තන ග්‍රන්ථි වල තියෙන කිරි ටික ඔක්කොම ඉවර වෙනකන් දීලා ඉවර කරන්න බැරි අම්මා කෙනෙක් නම් ඔය වැඩත් එක්ක බිසි අම්මා කෙනෙක් නම් කිරි දෙනකොට ඊට පස්සේ කිරි මේ පියවරුව ඇතුලේ ඉතුරු වෙනවා නම් එතනත් අවදානමක් තියෙනවා වැඩි අවදානමක් තියෙනවා ඔයාට අනිත් අම්මලාට වඩා පියවරු පිළිකාවක් එන්න. ඊළඟ ඔයා ගොඩාක් මහතයි නම් ඔයා ඇල්කොහොල්
හෝ ඇල්කොහොල් අන්තර්ගත දේවල් වැඩිපුර පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් කිසිම වැඩක් කරන්න නැතුව ගෙදරට ඉන්නවාට වැඩි එක්සර්සයිස් නැති කෙනෙක් නම් එහෙම ගෑනු කෙනෙක් නම් ඒ ගෑනුවටත් වැඩි අවදානමක් තියෙනවා අනිත් අයට වඩා පියවර පිළිගන්න. ඊටත් අමතරව ඔයා හෝමෝනල් තෙරපි. ඒ කියන්නේ ඉන්සුලින් එහෙම නැත්නම් තයිරොක්සින් වගේ හෝමෝන් ගන්න එක නෙවෙයි. ඒක යම් කිසි රිස්ක් එකක් තියෙනවා නේද? නමුත් වයසට යන එක වළක්වන්න, හැම ග්ලෝ එක වැඩි කරන්න, එහෙම නැත්නම් කොණ්ඩේ වැවෙන එක වැඩි කරගන්න වගේ දේවල් වලට පිටින් හෝමෝන් ගන්න කෙනෙක් නම් එහෙම ගෑනු කට්ටියට අනිත් අයට වඩා පියවර පිළිකාවක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. එතකොට ඔය සෙට් එක තමයි සාමාන්‍යයෙන් පියවර පිළිකා හැදෙන්න වැඩි අවදානමක් තියෙන සෙට් එක විදිහට අපිට අඳුරගන්න වෙන්නේ. එතකොට පියවර පිළිකාවක් එනකොට ඒක කල්තිය අපිට අඳුරගන්න අපිට ලැබෙන රෝග ලක්ෂණ. හරි අපිට පේන දේවල් මොනවද කියලා බලුවොත් මේ අතට යටින් කිහිල්ලයට පියවර යම් කිසි ස්ථානයකට පොඩි ලම්ප් එකක් වගේ ඔලින් දැටයක් වගේ ලම්ප් එකක් එනවා. මේ ලම්ප් එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලම්ප් එක රිදෙනවද? කියන්නේ රිදෙනවද නැද්ද? සාමාන්‍ය කැන්සර් එකක් නම් රිදෙනවද නැද්ද කියන එක. එහෙම අපිට කියන්න බෑ. හරි. ඒ කියන්නේ ගැටිත් රිදෙනවද නැද්ද කියන එකෙන් අපිට කියන්න බෑ මේක කැන්සර් එකක්ද නැද්ද කියලා. ගොඩාක් අය හිතාගෙන සාමාන්‍යයෙන් කැන්සර් එකකට එන ලම්ප් එකක් ගෙඩියක් රිදෙන්නේ නැහැ. පේන්ලස් කියලා. නමුත් ඒක හැම වෙලාවෙම හැමතැනටම අපිට යොදා ගන්න බෑ ඇත්ත. ඒ කියන්නේ සාමාන්‍ය පියවරක් ඇතුලේ මැස්ටයිටිස් නම් මොනවා හරි විස බීජයක් ගිහිල්ලා ඉදිවිලා නම් ෆයිබ්‍රොයිඩ් නෝම නම් සිස්ට් නම් ඇතුලේ සිස්ට් එකක් විතර ගෙඩියක් වගේ තියෙනවා නම් ඒ වගේ දේවල් වලදී පේන එකක් එනවා. ඒක ඇත්ත. සාමාන්‍ය බහුතරයක් කැන්සර් නිසා එන මේ ලම්ප්ස් වල ගෙඩි වල පේන එකක් එන්නේ නැහැ. නමුත් අපිට ඒක එහෙම කියන්න බෑ. අනිවාර්යයෙන්ම ගැටිත්තක් තියෙනවා නම් ඒක සමහර විට කැන්සර් එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. රයිට්. ඒක පළවෙනි. ඊළඟ තමයි බ්‍රෙස්ට් එකේ සයිස් එකයි ෂේප් එකයි. බ්‍රෙස්ට් එකේ තිබ්බ ප්‍රමාණය, පියවර තිබ්බ ප්‍රමාණය ඔය දෙකෙන් එක තමයි ගොඩක් කරන්නේ. පියවරේ තියෙන ප්‍රමාණය සහ පියවරේ තියෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. ගැටිත්තක් ඇවිල්ලා ඒත් එක්කම ෂේප් එකයි සයිස් එකයි වෙනස් වෙනවා නම් ඒකත් එක සයින් එකක් ඔයාලට පියවර පිළිකාවක් එන්න යන්නේ කියන එක. ඊට අමතරව පියවරේ හැමෙත් සිද්ධ වෙන වෙනස්කම්. මෙන්න මේ වගේ වෙනස්කම්. අපිට කියනවා ඩිම්ප්ලින් කියලා. ඊට අමතරව මෙන්න මේ වගේ වෙනස්කම්. හරි මෙන්න මේ වගේ වෙනස්කම් වෙනවා නම් ගැටිත්තකුත් ඇවිල්ලා ෂේප් එක වෙනස් වෙලා සයිස් එක වෙනස් වෙලා මෙන්න මේ වගේ හැම වෙනස්කමක් සිදු වෙනවා. ඒක බොහෝ විට පියවර පිළිකාවක් දැන් මෙනකොට ඇති වෙන්න පටන් අරගෙන කියන්න හොඳ සයින් එකක් ඔයාලට ටක් ගාලා මේක අඳුර ගන්න පුළුවන්. මේ වගේ වෙනස් වෙන නොසලකා හරින්න එපා. ඊටත් අමතරව නිපල් එක හරහා කනබොඩුව හරහා විවිධ ස්‍රාවයන් සරව වතුර වගේ දේවල් එළියට එනවා නම් නිපල් එක ඉන්වර්ට් වෙනවා නම් ඉන්වර්ට් වෙලා තියෙනවා නම් ඒකත් එක සයින් එකක් පියවර පිළිකාවල. ඊටත් අමතරව යම්කිසි ඒරියා එක පැත්තක එන පේන් එක කැකුම් මේ ටික තියෙනවා නම් මේ වගේ බහුතරයක් තියෙනවා නේද පියවර පිළිකාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඕවා තමයි පියවර පිළිකාවක් එන්නකොට කලින්ම කල්තිය අපිට දැනෙන දේවල්, පේන දේවල්. එතකොට කොහොමද පියවර පිළිකාවක් අපි අඳුරගන්නේ? කොහොමද මේක චෙක් කරගන්නේ? පළවෙනිම දේ self examination කියන එක. මේක සාමාන්‍යයෙන් අවුරුදු 20ට වැඩි ඕනම ගෑනු කෙනෙක් තනියෙන් කරගන්න ඕන දෙයක්. විනාඩි 5ක් වගේ යන වෙලාවක් යන දෙයක්. දැන් නැත්නම් YouTube එකේ සර්ච් කරලා බලන්න how to do a breast self examination කියලා. එනවා ඕන තරම් වීඩියෝස් ඔයාලට කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකක් දිහා බලාගෙන. එතකොට වැදගත්ම දේ තමයි මේ self breast examination එක periods ඉවරලා, menses ඉවරලා දවස් 2-3ක් ඇරලා කරගන්න ඕන නම් තමයි හොඳ, චෙක් කරගන්න ඕන නම් තමයි හොඳ. එතකොට තමයි මේක අපිට හරියටම බලා ගන්න පුළුවන්. එතකොට මේ self breast examination එකේදී ඔයාලට වෙනසක් දැවුනොත් ඔයා ඊළඟට කරන්න ඕන දේ තමයි වෛද්‍යවරයෙකුට මේක පෙන්වන්න ඕන. මේකට අපි කියනවා clinical breast examination කියලා. වෛද්‍යවරයා විසින් චෙක් කරන examination පරීක්ෂණයට අපි කියනවා clinical breast examination එකක් කියලා. alright. එතකොට එයා තීරණය කරනවා මේක කැන්සර් එකක් වෙන්න පුළුවන්ද නැද්ද? කැන්සර් එකක් වෙන්න පුළුවන් නම් එයා ඔයාව මැමෝග්‍රෑම්. ඒ කියන්නේ පියවරේ කරන අල්ට්‍රාසවුන්ඩ් examination එකකට අපි ස්කෑන් එකකට අපි කියනවා මැමෝග්‍රෑම් කියලා. ඔයාව මැමෝග්‍රෑම් එකකට යොමු කරනවා. එතකොට අවුරුදු 20ට වැඩි ඕනම කෙනෙක් මාසයකට වතාවක් ඕනම කෙල්ලෙක් ගෑනු කෙනෙක් ගෑනු ළමෙක් තනියම breast examination එක මාසෙට වතාවක් කරගන්න ඕන තමන්ගේ periods ඉවර වෙලා දවස් 3ක් විතර ගියාට පස්සේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකටක් ගාලා පෙන්න ගන්න ඕන ડોක්ටර් කෙනෙකුට. එතකොට එයා clinical breast examination එකක් කරනවා. එතකොට අවුරුදු 20යි 40යි අතර ඕනම ගෑනු කෙනෙක් මේ self breast examination එක කරනවා වගේම අවුරුදු 3කට වතාවක් අඩුම ડોක්ටර් කෙනෙකුට breast දෙක පෙන්න ගන්න. මොකද clinical breast examination එකකින් ඔයාට හොයන්න පුළුවන් දේවල් වලට වඩා දෙයක් ડોක්ටර් කෙනෙකුට හොයාගන්න පුළුවන්. right. එතකොට අවුරුදු 40ට වැඩි කෙනෙක් අනිවාර්යයෙන්ම අවුරුද්දකට පාරක් breast examination එකක් clinical setup එකක් ඇතුලේ වෛද්‍යවරුන්ට පෙන්නලම් කරගන්න අවුරුද්දකට වතාවක්. එතකොට ඔයාට පියවර පිළිකාවක් breast cancer එකක් එන්න තියෙනවා නම් ඒක අපිට කල්ති අඳුර ගන්න පුළුවන්. ඒ කල්ති අඳුරා ගැනීම හරහා අපිට ඔයාව ප්‍රතිකාර වලට යොමු කරගන්න පුළුවන්. එතකොට මොනවද මේ breast cancer එකක් හැදුනම ඔයාට කරන්න තියෙන treatments? සාමාන්‍යයෙන් මෙහෙමයි. හරිද? දැන් breast cancer එකක් හැදුනා කියලා කලින් අඳුරගත්තොත් මැරෙන්නේ නැහැ කියලා මම කියවනේ. එහෙම මැරෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද කීමෝതെරපි තියෙනවා.
කරන්න වෙනවා. හරිද? කීමෝതെරපි තියෙනවා. ගොඩක් කට්ටිය කීමෝതെරපි ගාම හරියට බය වෙනවනේ. එතකොට මේ කීමෝതെරපි අපි අරගෙන යන කෝස් එක තීරණය වෙන්නේ දෙන ඩ්‍රග්ස් තීරණය වෙන්නේ ඔක්කොම තීරණය වෙන්නේ ඔයා ඉන්න ස්ටේජ් එක මත. හරිද? ඔයා ඉන්න ඒ පියවර පිළිකාවේ ඉන්න මට්ටම. ඒතකොට කල්තිය අඳුර ගත්තොත් අපිට අඩු කීමෝ කෝස් එකකින් මේක මැඩපවත්ව ගන්න පුළුවන්. ඊළඟ තමයි රේඩියේෂන් තෙරපි. ඒ කියන්නේ කිරණ අල්ලනවා කියලා කියන්නේ කිරණ අල්ලන්න වෙනවා. එහෙමත් නැත්නම් සමහර විට අපිට මැස්ටෙක්ටොමි කියන්නේ කෙනෙක්ගේ පියරුව අපිට සම්පූර්ණයෙන්ම අයින් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. තව තියෙනවා. ඒ කියන්නේ සමහර ලම්ප් සමහර ගැටි සමහර කැන්සර්ස් හෝමෝන් වලට සෙන්සිටිවිටි එක ගන්නවා. හෝමෝන් සෙන්සිටිවිටි එක ගන්නවා. එනේවා වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට චෙක් කරලා බලලා හෝමෝන් තෙරපි තියෙනවා. හෝමෝන් තෙරපි වගේම සමහර කැන්සර්ස් යන්නේක ඇඟ ඇතුලේ දුවන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඊට තමතර ඉස්සරහට ඒ කියලා හිතන්න පුළුවන්. දැන් නම් කියන්නේ ඕනම කැන්සර් එක කැන්සර් සෙල්ස් විතරක් අඳුරගෙන ඒකට විතරක් ඇටැක් කරලා කැන්සර් කිල් කරන ඩ්‍රග්ස් මේනකට ඇවිල්ලා තියෙනවා. ලංකාවට නම් තාම ඇවිල්ලා නැහැ. ඉස්සරහට ඒවි. එතකොට ගොඩාක් දුරට පියවර පිළිකා මුල් කාලේදී අඳුරගත්තොත් සහ මුලින්ම නැති කරලා දාන්න හැකියාවක් ලැබෙනවා. රයිට්. ඊළඟ තමයි පියවර පිළිකාවක් හැදෙන්න කලින්. රයිට්. වැඩි අවධානමක් තියෙනවා. හැදෙන්න කලින් මේක එන එක වළක්ව ගන්න කොහොමද කියන එක. පළවෙනි දේ හොඳ හෙල්ති කෑම කන්න ඔයාගේ weight එක control කරන්න ඕන. ඔයාගේ බර control කරන්න ඕන. හොඳට exercise කරන්න ඕන. alcohol බොනවා නම් alcohol තියෙන දේවල් ගන්නවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම alcohol අරක්කු සහ වයින් වගේ දේවල් විශේෂයෙන් කාන්තාව වයින් වගේ දේවල් නිකන් ඒ දේවල් ගන්න එක බොහෝ දුරට පුළුවන් තරම් අඩු කරන්න try කරන්න ඕන. මොකද දැන් ලංකාවේ ගෑන් කට්ටියක් alcohol consumption එකට දායක වෙමින් පවතිනවා. end එක වැඩි වෙමින් පවතිනවා. right. ඊළඟ තමයි පුළුවන් තරම් හොඳට කිරි දෙන්න. අම්මා කෙනෙක් නම් දරුවෙකුට තමන්ගේ පියුරේ තියෙන කිරි ඉවර වෙනකම් හරි කිරි ටික බීලා ඉවර වෙනකම් දරුවට කිරි දෙක දෙන්න. අර කිරි ඇතුලේ එකතු වුණොත් ඉතුරු වුණොත් කැටි ගැහුණොත් පියුරේ පිළිකායමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා හොඳට කිරි දෙන්න දරුවා කිරි බීලා ඉවර වෙනකම්. ඊට අමතරව ඉතින් වයසට යනවා කියන එක අපේ ඇඟේ හැඩේ ෂේප් එක වෙනස් වෙනවා කියන එක හැම වෙනස් වෙනවා කියන එක නෝමල් දෙයක්. හරි. එතකොට ඕක මොන හෝමෝන් තෙරපි එක කරත් අපිට බලක ගන්න හරි අමාරුයි. සහ ආර්ථවය නතර වෙන එක පරක්කු කරන්න, ඒ වගේ දේවල් කරන්න පිටින් හෝමෝන් තෙරපි ගන්නවා නම් ඒ ගන්න එක නතර කරන්න කියන එක කියන්න ඕන. ඒකත් එක ක්‍රමයක්නේ අපි කතා කරපු වගේ පියවර පිළිකායන්. එතකොට ඒ දේවල් නතර කරලත් බලන්න. වෛද්‍යවරයෙක් නොකිය. ඔයාට මෙහෙම ලෙඩක් තියෙනවා. ඒ නිසා මේ හෝමෝන් තෙරපි කරන්න වෙනවා. කරමු කියලා කිව්වොත් මිසක් ඒ අර ඔයාට හිතන විදිහට ওই වයසට යන එකේම නතර කරගන්න අඩු කරගන්න වයස පේන්නේ නැති වෙන්න හරි හෝමෝන් තෙරපි ගන්න එපා. ඒක සම්පූර්ණයෙන් නතර කරන්න. එහෙනම් හොඳ අවධානයෙන් ඉන්නවා ෆැමිලි එකේ අනිත් අය ගැන අනිත් ජානු කට්ටිය ගැන. යම් කිසි කෙනෙකුට බැරි වෙලා හරි බ්‍රෙස්ට් කැන්සර් එකක් ආවොත් පවුලේ කෙනෙකුට එහෙම නැත්නම් ඕවරියන් කැන්සර් එකක් ආවොත් එතන පොඩි බලපෑමක් තියෙනවා රිස්ක් එකක් තියෙනවා. ඔයාටත් ඒ විදිහේ කැන්සර් එකක් ළඟදී එන්න. So right. එහෙනම් වීඩියෝ එක බලමු හැම ගෑනු කෙනෙක්ම අද තේරුම් ගන්න ඇති මොකද්ද මේ බ්‍රෙස්ට් කැන්සර් එකක් කියන්නේ. මේක එන්න වැඩි අවධානමක් තියෙන කවුද? මේක එන එක වළක්ව ගන්න අපි මොනවද කරන්න ඕනේ? මේක ආවොත් මොනවද කල්ති අඳුර ගන්න පුළුවන් ලක්ෂණ වගේ දේවල්. right. එතකොට මේක ඔයා විතරක් බලන්න නතර කරන්න එපා. ඔයා ආදරය කරන ඔයාගේ ෆැමිලි එකේ ඉන්න අනිත් අයත් අතරෙත් මේ වීඩියෝ එක බෙදා ගන්න. යාළුවෝ අතරෙත් ඔයා මේ වීඩියෝ එක බෙදා ගන්න. ඔෆිස් එකේ වැඩ කරන අය අතරෙත් මේක බෙදා ගන්න. පිරිමි කට්ටියත් මේක බැලුවා නම් බලලා අහක දාන්න එපා. තමන්ගේ අම්මට බිරිඳට සහෝදරියන්ට මේක ෂෙයා කරන්න. හරි. මේ වගේම වැදගත් health education videos ඉස්සරහට බලන්න. දැන් මම channel එක subscribe කරලා bell icon එකත් click කරගෙන යන්න. ඉහළ එන තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකේ ඉස්සරහට හමු වෙමු. පියවර පිළිකාවක් හැදෙනවා කියන එක ලැජ්ජාවට කාරණයක්වත් පියවර වයින් කරා කියලා සමාජයට එන්න බැරි වෙන තරමේ ලැජ්ජාවක්වත් පියවර පිළිකාවක් හැදෙන එක දඬුවමක්වත් එහෙම දෙයක් නෙවෙයි. හරි. අපි ඔක්කොම එකතු වෙලා සටන් කරලා ජයග්‍රහණය කරන්න ඕන දෙයක්. මොකද කාන්තාවකට මේක හැදිලා කාන්තාවක් නිකරුණේ මිය යනවා කියන්නේ ඒක අපේ සමාජයට ලොකු පාඩුවක්. මොකද අපේ රටේ පවුලක් ඇතුලේ ජීවනාංගය හරි ප්‍රධාන කොඳු නාරටිය ඒ පවුලේ ඉන්න ගෑන් කෙනා. හරි. එතකොට එයාව බේරගන්න එක අපි හැමෝගෙම වගකීමක්.